අපේ channel එකේ සෑහෙන දවසකින් අපි වීඩියෝ එකක් ගෙනාවා නිකන් ඒ කාලේ මම දැම්ම මාර විදියට හැම මොහොතම හැම මොමන්ට් එකකම වීඩියෝ දැම්ම. ඒ කියන්නේ එක මෙමරීස් සමහර දවස්වල විශේෂ දවස්වල වීඩියෝස් එහෙම දැම්මා. හැබැයි වැඩේ දැන් අනුරාධපුරයට ආවට පස්සේ ඒක නැත්තටම නැති වෙච්ච සීන් එකක් වුණා. ඉතින් මම කල්පනා කරේ ආයෙසරයක් වීඩියෝ දාන වැඩේ කරන්න. ඉතින් අද දවසේ මම රුණු යනවා වැඩ ගොඩකට. අපි ඉස්සලා මම එහෙනම් කච්චිරියට යන්න ඕනේ. මොකද අපි සෙල්ටන්ස් එකේ වැඩ වගේක් තියෙනවා. අපි එහෙනම් කච්චිරියට යමු. මේ තමයි අනුරාධපුර මහලේකම් කාර්යාලය නෑ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අනුරාධපුර. අපේ සෙල්ටන් සර් ඉන්නවා නේද? අපි සර් හම්බෙන්න යන්න දැන්. සර්ගේ YouTube channel එකේ මොනිටයිසේෂන් enable වෙච්ච කතාව. ඒ තියෙන්නේ මාධ්‍ය ඒකකේ මාධ්‍ය අංශය. ටීම් දෙකකට ගිහිල්ලා. channel එකේ මොකක්ද channel එක? සර් මේ තියෙන්නේ සර්ගේ ලියපුව නෙමෙයිනේ. අනුරාධපුරයට අදාළ ඒවා නේද? අපි යවනේ ඔය. හරි. ඔක්කොම අපි දෙන්නේ. හරි. සර් දැන් මේකේ දැන් මේ පුජ්‍යල කට්ටිය ඉන්නවනේ මේක මේ ලියන කට්ටිය. එතකොට යාලට මුදලක් හම්බෙන්නේ කොහොමද මේ පත්‍රය ලියලා? ඒ කියන්නේ මාසෙට පඩියක්ද නැත්නම් හරි. සර් මීඩියා අයිඩියා ගන්නවා නම් ඒකේ අපිට එහෙම ඇති වාසියක් තියනවද නැත්නම් ගන්න? එහෙමද? අපිට එහෙම එකකට යනවා නම් ඒ කියන්නේ අපි මොකක්ද සේවාවක් වෙන්නත් වෙන්නේ. මැතිවරණ සමය සහ මාධ්‍ය නීතිය. හරි ඒක හරි ඒ වුණා මේ YouTube එකේ වැඩේට අර පොඩ්ඩක් මේක අපි මෙහි එයාපෝට් එකේ යනකොට අපිට තියෙන කල්චර් එකයි ඒ ගිල්ල බැස්සම තියෙන කල්චර් එකයි ඔන්න කම්පෙයාර් කරන්න. හරිද? ඒ කියන්නේ එතන කම්පෙයාර් කරනකොට ඒකේ තියෙන ෆැසිලිටිස් ගැන කියනකට වඩා මිනිසුන්ගේ තියෙන හියුමන් බීන්ස් කියන එක ඒව හයිලයිට් කරන්න. ඒක ඇතුළේ එයාට අලුත් අවබෝධයක් එනවා. ඒකට එයාගත් අලුත් අවබෝධය මොකක්ද කියලා ඉන්ට්‍රොඩියුස් කරන එක තමයි ජර්නල් එකේ තියෙන්නේ. හරි ඒකේ තියෙන්නේ එක්ස්පෙරිමන්ට් පාර්ට් එකක්. ඒකෙදී අර මේ පොතකින් අරගෙන එළියෝ වගේ එහෙම නැහැ. හරි. ඒක ජර්නල් එකක් කරනවා කියන්නේ කරපු ජර්නල් එකක් කවුරු හරි බලනවා කියලා කියන්නේ මාර නොලෙජ් එකක්. ඒ කියන්නේ අපි දන්නේ නැති දේක් තමයි දැනගන්නේ. හරිද? ඒ කියන්නේ ඔය මේ ගොඩක් සිම්පෝසියම් තියෙනවා. ඒ වගේ වෙන්නේ ඔය අලුත් කාරණා ටික එළියට දාන එක. හරිද? එතකොට දැන් කැම්පස් වලදී එහෙම මේ ගොඩාක් එක්ස්පීරියන්ස් මොනවාද ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්සස් බලනවා වගේ මෙයාගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් බලනකොට වැඩිපුරම බලන්නේ රිසර්ච් කරලා තියෙනවා. සරිනම් ඔක්කොම ඩොකියුමන්ටරි වගේ හිතස් නේ? ඒක ඩොකියුමන්ටරි. හරිද? මම කියන්නේ දැන් මේක ඩොකියුමන්ටරි වෙන්නේත් නැහැනේ. ඩොකියුමන්ටරි කියන එකක් සාමාන්‍යයෙන් අඩුමතර විනාඩි 15ක් 16ක් දක්වා යදිනවා. ඒ කියන්නේ ඕවරෝල් අයිඩියා එකක් දෙන්නේ. ඉතින් අපි ඔන්න දැන් සෙල්ටන් මට හම්බුණා. සෙල්ටන් සර් කියන්නේ අපට මට මේ මීඩියා උගන්වපු සර්. එතකොට වැඩකට කච්චේරි මීඩියා ප්‍රධානය. එහෙම තමයි යාගේ පොසිෂන් එක තියෙන්නේ. ඉතින් ජපාන් ටුවර් එක අපේ චීන ටුවර් එකේ පොඩි ගයිඩ් එකක් අහගන්න තමයි අපි ආවේ අද. දැන් අපි යන්න දැන් තමුත් ඒකකට. අවුරුදු 7ක් නෑ අකෝ. උඩරිම 5ක් ඇද. ඇයි 18 ඉඳන් බැලුවොත් 18න් පස්සේ ගියේ නැද්ද? නෑ. මේ ගෙයක් තියෙනවා ලස්සන වම් පැත්තේ. තුම්මන් හන්දිය ගාව ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ. හායි. කොහෙද යන්නේ? එන්න බෑ. එන්න එපා අඩෝ. මෙච්චර මේ ගෙවල් ළකට ඇවිල්ලා. මං අවුරුදු 8කින් විතර. අඩෝ ආවේ මතක නෑ 2018 වගේ මම මේ දවසක් ඇවිල්ලා ආවේ. ඔව් අවුරුදු 7ක් 8ක් වෙනවා නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ඇනෙක්ස් එකක් බලන්න. දැන් ඉන්නේ
තමුත් ඒකම රාජාංගනය මොකද මේ රැජින හන්දිනේ රැජින හන්දිද මේ ඇවිල්ල ඉන්නේ අපේ ශාලැකිවල් මෙහි තියෙන්නේ මේ හරිමතා අපේ ඇනක්සක් හොයන්න අපේ අලුවෙට්ට කාරක යන්න බෑ මොකද දාල යන්න බෑ මේ ශාංක බයි කිල්ලගෙන අපි යන්න හදන්නේ A few moments later. ශාන්ගේ වාහන බයික ගිහින් ආවේ ඇනක් තියෙනවා කේස් ඉතින් රුවන් තම ඇනක් සීන එකකින් ඇනක්ස් මූඩ් එක මනුස්ස උපකාරි බහිද්දි පුඩ්ඩක් තාමරික වැඩි මේ පැතිරිය වැඩි නේද දාගත්තේ හින්දා ශාන් ඉතින් තැංකූ බයිකෙන් අපි ගියා පොඩි වට දැප තෙල්ලං ගහන්න බැරි වුණා එහෙ බඩිගුරු ඒ කියන්නේ තමුත්තේකට අනුරාධපුරෙන් තමුත්තේකට එන්න ගණන් අඩුයි දැන් අනුරාධපුරෙන් එක බඩිගුරු රුපියල් 100යි මෙහෙට එන්න රුපියල් 200ට බඩිගුරු පහක් ගත්තා ශාන් කෝල් එකක් දාමුනේ එපාර්ට්මන්ට් එක කියන්නේ එක ගෙදර රූම් දෙකේ තුනේ කට්ටිය ඉන්න. එයාලට එකම ඉතින් බාත්රූම් එක පාවිච්චි කරන්න තියෙන්නේ. ඔව් ඒ වගේ පොඩි කතන්දර කොටක් තියෙනවා. ඒක නිසා ඒක තමයි. ඒක තමයි අපි දැන් හිමීට බලමු දැන් පොඩ්ඩක් ඇවිල්ලා කරලා මේ බැලුවේ දැන් මේ එතකොට මේ පොඩ්ඩක් හයිඩ පොඩ්ඩක් අදහසක් ගන්නත් එපා. Where hai? maybe Arangila kan we have paint ya gahala සෑහෙන කාලින් paint එකක් ගහන්න වෙනම ස්ටෑන්ඩ් එකක් තියෙන වෙනම ටික් ගාලා වදින හද්ද හොදන්න ටිකක් තිබ්බනම් ඉංග්‍රීසි දින අපි තියෙනවා අපි එක බුදා අපේ ගත්තා අපි පොල් වෙනවා කණේකට මුලි කතේ මේකේ තියෙන වෙනස තමයි මේක ලුණු ඉස්සරහ රායිනේ සරයි හම්බෝ බුදුම සරත් තියෙන්නේ ඇත්තටම මෙතන මේ සීක්‍රට් එක තමයි සර කෝල් හොදලා ආසේ ඉතින් මමයි බුද්ධයයි ප්ලෑන් කරන්න ඉන්නවා ලබන මාසේ හෝ ඊළඟ මාසේ මේ චයිනා ටුවර් එකක් යන්න හදිසියෙම එක මේ වැඩේ පත් උනේ එතකොට දැන් වීසා වැඩේට අපි දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ වීසා ප්‍රොසෙස් එක ටිකක් එහෙම ලොකු සීන් එකකුත් නැහැ ඒවල මිල ගණන් මං ඉස්සරහට වීඩියෝ එක අපේ අලුත් channel එක පොඩි ගමනක් channel එකේ ඒව ටික මං දානවා මොකද මං ඒ අර මේකේ මෙමොරීස් ටික සහ දැන් ඔය ටුවර් ගිහපුවාම අපි ඔය නිකන් කතා කරන ඒවා විතරක් මේ channel එකේ දානවා. එතකොට අර හොඳ ගයිඩ් පොඩ්ඩක් අර පිළිවෙලකට යන වීඩියෝ සෙට් එක විතරයි අර පොඩි ගමනක් කියන YouTube channel එකේ දාන්නේ. මොකද මේ channel එක පටන් ගන්නත් හේතුව ඒක තමයි. මොකද මේකේ නිකන් මැල්ලුමක් වගේ හැම එකම මේ channel එකේ දානවා. ඉතින් එහෙම නැතුව මේ අර ටිකක් වැදගත් විදියට වීඩියෝ එඩිට් කරලා ඉවරලා ඒ පොඩි ගමනක් කියන channel එකේ දානවා. එතකොට අපි ඒෂයා කියන ෆ්ලයිට් එකේ තමයි බුක් කරන්න ටිකට් එක වීසාවට පස්සේ එතකොට වීසා ටිකට් ප්‍රයිස් උත් ටිකක් අඩුයි අපි බලපු දවස්වල සාමාන්‍ය ලංකාවේ සතියක ට්‍රිප් එකක් ගිහින් එන ගානවත් මේ ටුවර් එකට යන්නේ එහෙම පට්ටව බජට් ටුවර් එකක් වල හිතාගන්න බැරි වෙයි ප්‍රයිස් එක කොහොමද එන්නේ කියලා ඒ පොඩි ගමනක් කියන YouTube channel එකේ ඉස්සරහට අනිවාර්යෙන් මේ වීඩියෝ ටික වියදම් ටික මම ගේන්නම් ඒ බජට් ලිස්ට් එක එතකොට අපි සතියක් වගේ තමයි ප්ලෑන් කරන් ඉන්නේ එහෙට පොඩ්ඩක් මේ දවස්වල වහිනවා සීන් එකකුත් තියෙනවා ෂැන්හයි වලට ඊගෙන අපි ඉස්සලා යන්න ගියේ බීජින් වලට හැබැයි මං සෙල්ටන් සර් එක්ක එහෙම සෙල්ටන් ඔය වීඩියෝ එකේ මුලින් හිටියේ සර් එක්ක ඒ සර් මේ මාස ගාණක් සෑහෙන කාලයක් චයිනා වල ඉඳලා තියෙනවා
එයාලගේ කියන්නේ ඔෆිෂියල් එයාලගේ ටුවර් එකක් සෙට් වෙලා එයා ප්‍රාන්ත 12කට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකෙන් අපි යන්නේ ෂැන්හයි සහ බීජින් කියන එකට. එයා තමයි කිව්වේ බීජින් වලට ෂැන්හයි පොඩ්ඩක් අර නිව් සිටි එකක්. එතකොට ඒකේ තියෙනවා පොඩ්ඩක් වැදගත් විදිහට කියන්නේ පොඩ්ඩක් අපිට ගැලපෙනවා. බීජින් වල ටිකක් අර කල්චරල් දේවල් වැඩි අන්න එහෙම සීන් එකක් තියෙන. හැබැයි අපි බීජිනුත් යනවා මොකද චීන මහාපාකාරය ඒකට යන්න ඕනේ මොකද ඒකේ ලොකු පුදු වලින් එකක් වෙලා තියෙන්නේ. ඉතින් චයිනා ගිහින් ඒකට ගියේ නැත්තම් වැඩකුත් නෑ වගේ එහෙම සීන් එකක් තියෙන්නේ. සහ බුලට් ට්‍රේන් එක try කරන්න ඕනේ. එතකොට ඇත්තටම ලස්සනම එයාපෝට් එක තියෙන්නේ මේ බීජින් වල. හැබැයි ෂැන්හයි වල ටිකක් අර බජට් ටර්මිනල් එකක් තියෙනවා එයා ඒෂියා වල. ඒකින්ද පොඩ්ඩක් එතන ගාණත් සෑහෙන අඩුයි. ඒකයි ගොඩක් ඇත්තටම ෂැන්හයි තවත් හේතුවක් එහෙම සිලෙක්ට් කරගන්න. ඔය විදිහට තමයි ඉතින් මේ දවස්වල අප්ඩේට් යන්නේ. අපි බලමු ෂැන්හයි ටුවර් එකේ මම අපි චයිනා ටුවර් එකේ වීඩියෝස් වල මම පොඩි අප්ඩේට් එකක් ගේන්නම් වීසා වල කොහොමද තත්ත්වය දැන් කියලා. ඉතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. අපේ පොඩි ගමනක් YouTube channel එක subscribe කරන්න මම යට link එක දාලා තියෙනවා. ඒක ටිකක් පොඩ්ඩක් වැදගත් විදිහට වීඩියෝස් ටික edit කරලා පිළිවෙලකට කරලා යනවා. මේක වගේ නිකන් මේ ඔහෙ මෙහෙ නෙමෙයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හැමෝටම goodbye.